idea. Welcome to the segment Best Idea. We all know that leaving your cash sitting under a mattress or in a basic bank account reduces its value due to inflation. If you want to build real wealth, you should start investing in stock market because it is one of the most powerful wealth generating engine in history. So far, through our Best Idea segment, we brought you how to start investing in stock market after creating your CDS account and what are the legal documents that you need. Today, let's resume our discussion from there. ඉතින් කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන ආයෝජනකරුවන් වෙන ඔබව දැනුවත් කිරීම සඳහා අද අපි වෙලා ඉන්නවා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ විමර්ශනාංශයේ සහකාර කළමනාකාරිණී හංසනී මල්ලවාරච්චි මහත්මිය. අයුබෝවන් ඔබතුමීට. අයුබෝවන්. පසුගිය සතියේ අපි කතා කළා ද්විතීයික වෙළඳපොළ කියන්නේ කුමක්ද කියලා. ඉතින් මේ සතියේ අපි කතා කරමු ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මොකක්ද? ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ සමාගමක් තමන්ගේ ප්‍රාග්ධනය වැඩි දියුණු කර ගැනීම සඳහා කොටස් හෝ ණය කර වෙළඳපොළට නිකුත් කරලා මහජනතාවට ඇරයුම් කරනවා ඒ කොටස් හෝ ණය කර මිලදී ගන්න කියලා. ඉතින් මේ ක්‍රියාවලිය අපි කියනවා මූලික මහජන නිකුතුව කියලා. නැත්නම් initial public offering. බොහෝ දෙනා දන්නේ IPOs කියලා. ඉතින් මේ ක්‍රියාවලිය හරහා තමයි මහජනතාවට පුළුවන් අලුතෙන්ම කොටස් නිකුත් කරන සමාගම් වල කොටස් මිලදී ගන්න. විශේෂම කාරණාව තමයි මේ ප්‍රාථමික වෙළඳපොළේදී සිද්ධ වෙන්නේ කොටස් මිලදී ගැනීම පමණයි. ඉතින් කොටස් විකිණීම හෝ ඉන්පසු කොටස් මිලදී ගැනීමෙන් පසුව නැවතත් ඒවා විකිණීම හෝ නැවතත් මිලදී ගැනීමේ කටයුතු සිද්ධ වෙන්නේ ද්විතීයික වෙළඳපොළේ. කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන කරන ආයෝජනකරුවන් කොහොමද දැනගන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ අලුතින් ලියාපදිංචි වෙන සමාගම් මොනවද කියලා? ඔව්. ප්‍රධානම මූලාශ්‍රය තමයි කොළඹ කොටස් හුවමාරුව නැත්නම් CSE ගේ වෙබ් අඩවිය. CSE වෙබ් අඩවිය තුලින් මේ ලියාපදිංචි නැත්නම් මේ ලිස්ට් වෙන සමාගම් පිළිබඳව දැනුවත් කරන්න වෙනම පිටුවක් සඳහන් වෙනවා new listings කියලා. ඉතින් ඒ යටතේ තමයි මේ අලුතින් ලියාපදිංචි වෙන සමාගම් පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව ආයෝජනකරුවන්ට පුළුවන් සමාගමේ ඒ අදාළ සමාගමේ වෙබ් අඩවිය තුලිනුත් මේ ගැන තොරතුරු දැනගන්න. ඔබ දැනටමත් ආයෝජනය කරන කෙනෙක් නම් CSE මොබයිල් ඇප් එක හරහා පහසුවෙන්ම මේ IPOs පිළිබඳව විස්තර ලබා ගන්න පුළුවන්. අලුතින් ලියාපදිංචි වෙච්ච සමාගමක් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් කොහොමද ආයෝජකයෙක්ගේ වැඩිදුර තොරතුරු දැනගන්නේ? ප්‍රධානම මූලාශ්‍රය හැටියට මට කියන්න පුළුවන් සමාගමේ සංස්ථා ප්‍රකාශය. සමාගමක් ලියාපදිංචි වෙන්න කලින් අනිවාර්යයෙන්ම මේ සංස්ථා ප්‍රකාශය ජනතාවට පබ්ලිෂ් කරන්න ඕනේ. නැත්නම් අපි කියන එකට ප්‍රොස්පෙක්ටස් කියලා. මේ ප්‍රොස්පෙක්ටස් එක ඒ සමාගමේ නැත්නම් CSE වෙබ් අඩවියෙන් අපිට ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඉතින් ආයෝජනය කරන්න කලින් හැමෝම මේ ප්‍රොස්පෙක්ටස් එක අනිවාර්යයෙන්ම කියවන්නට ඕනේ. සමාගමක් පිළිබඳ සොයලා බලලා ඉවර වුණාට පස්සේ ආයෝජනකරුවෙකුට හිතුනොත් මේ සමාගමේ ඉන්වෙස්ට් කරොත් Tamanට වාසියක් තියෙනවා කියලා කොහොමද කොටස් ඉල්ලුම් කරන්නේ? ඔව් ආයෝජකයෙක්ට මේ සමාගමේ කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් ෂෙයා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න නැත්නම් කොටස් අයදුම් පත්‍රය ෆිල් කරන්න. ඒ කොටස් අයදුම් පත්‍රය සංස්ථා ප්‍රකාශයත් එක්කම සඳහන් වෙනවා. ඉතින් එහි සඳහන් වෙනවා Tamanට අවශ්‍ය කරන කොටස් ප්‍රමාණය සහ ඒ කොටසක මිල සහ ඔවුන් ගෙවීමට බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණය වගේ දේවල් සඳහන් කරලා ඒ අදාළ ගෙවීම් ක්‍රමයට අනුව නැත්නම් පේමන්ට් මෙතඩ් එකකින් සමාගමට ඍජුවම බැර කරන්නට අවශ්‍ය අදාළ මුදල් ප්‍රමාණය. ඉතින් මේ දේවල් සියල්ලම සඳහන් කරලා ආයෝජකයෙක්ට පුළුවන් මේ ෂෙයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. සබ්මිට් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ෂෙයා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆිල් කරලා ෆිසිකලි සමාගමට print කරලා ඒක එවන්න පුළුවන්. ඊට අමතරව පහසුම ක්‍රමය සහ අපි ගොඩක්ම එන්කරේජ් කරන්නේ CSE මොබයිල් ඇප් එක හරහා ඩිරෙක්ට්ලිම මේ ෂෙයා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සබ්මිට් කරන්න පුළුවන්. ඉතාම පහසුයි. ඔව්. ඉතින් අද අපි කතා කරේ කොහොමද ෂෙයා එකක් ඔබ ඇප්ලයි කරන්න කියන එක ගැන. ලබන සතියේ අපි කතා කරමු මේ ඉල්ලන කොටස් ඔබට ලැබෙනවද ලැබෙන්නේ නැද්ද ලැබෙනවා නම් කොහොමද ඒවා ලැබෙන්නේ කියන එක ගැන ලබන සතියේ කතා කරමු. What an incredible foundation we have laid today. Thank you, the Assistant Manager of Investigation Division, Ms. Hansini Mallavarachi, for acknowledging us. Join us next week for your financial freedom. Until then, stay curious about your wealth. This is Business Magazine.